හයි ඉතින් අපි ටීටව ෆිල්ම් ක්‍රේෂන් ක්‍රෝ එක ඉතින් ඔන්න අපි අලුත් වැඩක් පටන් ගත්තා. ඒ තමයි ෆිල්ම් එකක රිව්යු එකක් කියන එක. ඉතින් මේක කරන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ ෆිල්ම් වලින් අපි අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න සහ ෆිල්ම් එකක් ඇතුළතදී අපි මුහුණ දෙන අභියෝග වගේම ඒක ඇතුළතදී ගොඩක් කරන දේවල් එක්ක ඒවා පැහැදිලි කරන්න තමයි අපි මේ රිව්යු එක ගේන්නේ. ඉතින් මාත් එක්ක අද ඉන්නවා අපේ පතිනි සලු කතාවේ සෙව්වන්දි ඒ වගේම ස්ක්‍රිප්ට් රයිටර් ඉන්නවා හසිදු. ඒ වගේම තමයි කැමරාමන්, ඒ වගේම චරිත පතිනි සලුගේ ඇතුළේ චරිතය කපිල. ඒ වගේම තමයි සමීර ඩිරෙක්ටර් අපේ අධ්‍යක්ෂක. ඒ වගේම කතාවේ සමීර. ඉතින් අපි අහලා දැනගමු මුලින්ම අපේ සෙව්වන්දිගේ කොහොමද ෆිල්ම් එකේ චරිත ගැන සහ ඔහුගේ ඇගේ සමහරවිට ඇයගේ මේ විස්තර පිළිබඳව. ඉතින් අපි දන්නවා ඔයාගේ ඇත්ත නම්. හැබැයි කතාවේදී වාසිවන්නේ මේ බලන් ඉන්න අපේ යාළුවෝ දන්නේ නැහැ නේ ඔයාගේ ඇත්ත නම්. කියමුකෝ ඔයාගේ ඇත්ත නම්. මම සමාධි ප්‍රේක්ෂා. හරි. මට තියෙනවා ආව ප්‍රශ්නයක් ඔයාගෙන් අහන්න. ප්‍රේක්ෂකයෝ අහපු ප්‍රශ්න. හරිද? දැන් අපි දන්නවා ඔයා මුලින්ම මේ පළවෙනි රංගන අත්දැකීම ඔයා. හරිද? එතකොට ඔයාට මේ වගේ කැරක්ටර් එක يعني බාර ගන්නකොට නැත්නම් මේ කරනකොට ඔයාට පෞද්ගලිකව බයක් හිතුනේ නැද්ද? මොකක් හරි කැලලක් පෞද්ගලිකව එයි කියලා වගේ දෙයක් හිතුණාද නැද්ද? ඔව් මේක මගේ පළවෙනි අත්දැකීම. මුලදී බය හිතුණා. පස්සේ ඒක සාමාන්‍ය වුණා. කොහොම හරි දැන් අපේ ලංකාව වගේ රටවල් වල ගොඩක් මෙම සිදුවීම් ගොඩක් වෙනවා වැඩි. ඒකින්ද අපේ ක්‍රෝ එකම කතා වෙලා මේ වගේ දෙයක් කරන්න තීරණය කරා. ගෙදරින් ප්‍රශ්නයක් වුණත් නෑ. ඒකින්ද මම තීරණ කරන් ගියා. ඊළඟ ප්‍රශ්නේ මම අහන්නම්. දැන් ඔයා සාමාන්‍ය ජීවිතයේදී මාවගේ චරිතයක් හොබපු කෙනෙක් නෙමෙයිනේ. එතකොට ඔයාට ලොකු අභියෝගයක් වෙන්නද මේ චරිතය? එතකොට කොහොමද ඔයා ඒ චරිතෙට හැඩගැහුනේ? සහ මේ ඔයාට ඒ අභියෝගය කොහොමද දැනුනේ? ඔව් ඒක ගොඩක් අභියෝගාත්මක වුණු චරිතයක්. මම ඉතින් අය එක එක කතා වලින් බලලා පොඩක් ඒ ගැන ඉගෙනගෙන කවල් රඟපෑවා. හරි සෙව්වන්. දැන් ඔයාගේ පළවෙනි චිත්‍රපටි YouTube එකේ තියෙනවානේ. කොහොමද දැනෙන්නේ ඔයාගේ මේ පළවෙනි චිත්‍රපටි අත්දැකීම සහ මේ පළවෙනි රංගනය මේ තරම් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙද්දී කොහොමද ඔයාට ඒක දැනෙන්නේ? ඔව් ඇත්තටම සතුටුයි. මට හිතුණා ප්‍රේක්ෂකයන්ගේ කමෙන්ට්ස් දැක්කහම මම චරිත සාධාරණයක් කරලා තියෙනවා කියලා. ඇත්තටම සතුටුයි. හරි. අපි යමු අපේ ස්ක්‍රිප්ට් රයිටර්ට. ඉතින් අපෙන් අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ අහන්න යන්නේ අපේ ස්ක්‍රිප්ට් රයිටර්. ඉතින් මේ කතාවේ නම පතිනි සලු. ඉතින් පතිනි සලු කියන කතාව ඇතුළේ ලොකු අර්ථයක් ගැබ්බෙලා තියෙනවා සහ පතිවත ගැන සහ ගැහැණු කෙනෙක්ගේ අසරණකම ගැන තමයි ඉතින් තියෙන්නේ. ඉතින් මේ මං අහන්නේ මේ නමේ පිටිපස්සේ තියෙන අර්ථය මොකක්ද? ඔව් ඇත්තටම කාන්තාවගේ සාමාන්‍ය පිරිසුදුකම මනින්නේ සමාජයේ පතිවත කියන දේ හරහා දැන් තියෙන සංස්කෘතියත් එක්ක. එතකොට සලුව කියලා අදහස් කරන්නේ ඒ පතිවත ආවරණය කරලා තියෙන දෙයක් විදිහට ගත්තොත් සමාජයේ මේ ආවරණය වෙලා තියෙන පතිවත මට ඕනුනේ ඒ ආවරණය වෙලා තියෙන සලුවෙන් එහා තිබුණු පතිවත පෙන්වන්නේ. එතකොට ඒක තමයි මං හිතුවේ පතිනි සලු කියන නම යොදාගන්න. ඒක තමයි. ඒ වගේම තමයි පසඳු ඔයා මේ සමීර සහ මේ සෙව්වන්දි කියන චරිත දෙකම හැම පැත්තෙම සාධාරණීකරණය කරලා තියෙනවා. මේ කොයි පැත්තටත් වැරද්දක් කියන්නේ නොදී. ඒ වගේම ඔයා මේ සමහර තැන් හංගල ප්‍රකාශ කරලා තියෙනවා. අපිට දැනගන්න පුළුවන් අපිට වගේ මේ ප්‍රේක්ෂකයන්ට දැනගන්න පුළුවන් මොනවද ඒ තැන් කියලා. ඔව් ඇත්තටම එතනදී සමීර සහ සෙව්වන්දි කියන චරිත දෙක සාධාරණීකරණය කරන්න ඕන වුණා. මොකද සමීර කියන්නේ පිරිමියෙක්, එයාට බැඳීමක් ජීවත් කරවන්න සල්ලි ඕන කියන දේ පෙන්වන්න සහ ගෑනු කියන කෙනා එතනදී සෙව්වන්දි ආදරය වෙනුවෙන් හැමදේම කළා කියන දේ පෙන්වන්න ඕන. හැමතිස්සෙම ගෑනු හිතන්නේ හදවතින්, පිරිමි හිතන්නේ මොලෙන්. ඒක පෙන්වන්න ඕන. සහ අපි ඇත්තටම කතාව ඇතුලේ හංගල ප්‍රකාශ කළා ගොඩක් තැන්. දැක්කත් දන්නේ නැහැ සමහරවිට දකින්නත් හැමෝම. එතනදී සෙව්වන්දි ගෙදරින් යනවා. ගෙදරින් යනකොට සෙව්වන්දි අරගෙන ටී-ෂර්ට් එක කන පිට ඇඳලා තියෙන්නේ. එතකොට ඒක අපි අසුබ ලකුණක් විදිහට පෙන්වන්න තමයි මේ විදිහට ගත්තේ. ඒ වගේම අවසානයේදී මේ සෙව්වන්දි උපදින දරුවා ගෑනු දරුවේ. එතකොට එක කාන්තාවකගේ ජීවිතයක් එතනින් ඉවර වෙනකොට තවත් කාන්තාවකගේ ජීවිතයක් උපදිනවා කියන දේ පෙන්වන්න ඕන. සහ කතාව ඇතුලේ අම්මගේ චරිතය ගත්තොත් අම්මගේ චරිතයෙන් පෙන්වන්න ඕන සමස්ත කාන්තා ප්‍රජාවම මොකද තාත්තා කියන කෙනාගේ තීරණයට යටත් කාන්තාවකට තනියෙන් නැගී සිටින්න බෑ. තමන්ගේ දරුවා වෙනුවෙන්වත් කියන දේ පෙන්වන්න ඕන.
ඒ නිසා ඒක නියෝජනය කරන්න තමයි අපි අම්මගේ චරිතය එතන යොදාගත්තේ. ඒ වගේ පොඩි පොඩි තැන් ගොඩාක් තියෙනවා. ඉතින් බලන්න සහ ඔබට අහු වුණා නම් ඒ වගේ තැනක් කමෙන්ට් එකකට දාන්න. ඊළඟ ප්‍රශ්න මම අහන්නම්. පිරිමි කෙනෙක් විදියට ඔයා කොහොමද ගෑනුවගේ හිතේ තියෙන වගේ අර සියුම් වේදනාවල් ගැඹුරින් යාලට විඳින වෙන විදිහ අසාධාරණකම් කොහොමද ගෑනු කෙනෙක්ගේ හිත මෙච්චර සංවේදී වෙලා අඳුරගත්තේ? ඔව් ඒ ප්‍රශ්නේ ගොඩක් අහලා තිබ්බා. ඇත්තටම මම හිතන විදිහට මේ නිර්මාණකරුවෙක් කියන කෙනෙක්ට ලිංග භේදයක් නැහැ. එතකොට සෙව්වන්දිගේ චරිතය කියනකොට සෙව්වන්දිගේ තැනින් ඉඳගෙන ලියන්න. එතකොට සමීරගේ චරිතය කියනකොට සමීරගේ තැනින් ඉඳගෙන ලියන්න. ඒ වගේම දැන් මම හිතන්නේ ඩිරෙක්ට් කරනකොටත් අයියට එහෙම හිතන්න පුළුවන්. ඒ කියන්නේ සෙව්වන්දිගේ තැනින් ඉඳගෙන තමයි එයා ඩිරෙක්ට් කරන්නේ. ඒ වගේ මම සංජනත් කැමරා ෂොට් එකක් ගන්නකොට මම හිතන්නේ සෙව්වන්දිගේ තැනින් ඉඳගෙන මේ තමයි කැමරා ෂොට් එක ගන්න. එයාගේ හැඟීම් කොහොමද ඉන්නේ ඒ වගේ. ඒතර මම හිතන විදිහට නිර්මාණකරුවෙක් කියන කෙනාට ලිංග භේදයක් නැහැ. එයා චරිතයට ඕන විදිහට එතන ඉඳගෙන තමයි මේ ඒ චරිතය කොහොමද වෙන්නේ විදිහට නිර්මාණය කරන්නේ. එහෙම තමයි තියෙන්නේ. හරි අපි ඊළඟට යමු අපේ කැමරාවන්ට. ඉතින් අපි කපිල මම අහන්නේ පළවෙනි ප්‍රශ්නේ ඔබ සංජන විදිහට ඔබ කපිල ගැන මොකක්ද හිතන්නේ සහ කපිලව ඔබ කොහොමද දකින්නේ? ඇත්තටම ඉතින් මේ කපිල කියන්නේ සෙව්වන්දිට ඇත්තටම ආදරය කරපු කෙනා විදිහට තමයි අපිට පෙන්වන්න ඕනේ මේ ෆිල්ම් එක ඇතුලේ. ඒ කියන්නේ ඒක පාර්ශවික ආදරයක් විදිහට තමයි අපිට ඒක දැනෙන්න මේ දැනෙන්නේ. ඔයගොල්ලන්ට ඒක දැනෙනවා ඒ විදිහට. ඒ කියන්නේ ආදරය කියන්නේ ලබා ගැනීමම නෙමෙයි. කියන්නේ ඒක පාර්ශවිකව ආදරය ගන්න පුළුවන් කියලා තමයි අපිට පෙන්වන්න ඕනේ කපිලගේ චරිතය ඇතුලේ. ඊළඟ ප්‍රශ්නේ මම අහන්න. සංජන කැමරා ශිල්පියා විදිහට පදින්සලු චිත්‍රපටයේ මේකේ ෂෝකී ස්වභාවය පෙන්වන්න ඔයා ඒ හැඟීම් ස්වභාවික විදිහට මේ කැමරා ෂොට් ගන්න ඔයා මොන වගේ උත්සාහයක්ද ගත්තේ සහ ඒ උත්සාහය සාර්ථක වුණාද කොහොමද? ඔව් ඇත්තටම ගොඩක් අභියෝගයක් වුණා මේ කැමරා ෂොට් ගන්න එක. ඒ කියන්නේ මේ අපේ ක්‍රූ එකකින් හදපු අපි මේ මෙච්චර හැඟීම්බර පළවෙනි ෆිල්ම් එක. ඒ කියන්නේ සෙව්වන්දි කියන චරිතය ඇතුලේ අපිට පෙන්වන්න ඕන වුණා. ඒ කියන්නේ එයාගේ තියෙන දුප්පරකම ඒ වගේම එයා අම්මා කෙනෙක් මේ වුණාම අම්මා කෙනෙක් වෙන්න කොයි වගේ සූදානමක්ද තියෙන්නේ. ඒ වගේ හැඟීම්බර අවස්ථා ගන්න අපි ගොඩක් try කරා. ඒ කියන්නේ අපේ මං හිතනවා අපි ඒක මේ සාර්ථකව කරා කියලා. කියන්නේ අපි තව දෙයක් අපිට පෙන්වන්න ඕන වුණා. කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක පෙන්වද්දී වුණත් අපි අර දුෂ්කරතෙන් එහෙම පෙන්වද්දී මේ මං හිතනවා මං ඒක හරියටම කරලා තිනවා මේ හරියටම කරලා තිනවා කියලා අපේ මේ ටීම් එකත් එක්ක එකතු වෙලා ප්‍රශ්න වන්නහන්නම් කැමරාව පිටිපස්සෙන් ඉඳන් එකපාරට කැමරාව ඉස්සරහට ඇවිල්ලා. ඒ කියන්නේ කපිල විදියට රංගන ඉදිරිපත් කරද්දී මොකද හිතුනේ? ඒ වගේම රූගත කිරීම අතරතුරණු අමතක නොවන අත්දැකීම් සිදුවීම් මොනවාද? ඇත්තටම කපිලයි මේ කැමරා ශිල්පියා කියන චරිත දෙක මේන්ටේන් කරන්න ලොකු අභියෝගයක් වුණා. ඒ කියන්නේ කැමරා ෂොට් එක ගන්නත් ඕනේ මේ කපිලගේ චරිතය මේන්ටේන් කරන්නත් ඕනේ. කොහොම හරි මං හිතනවා කපිල කියන චරිතයට වගේම කැමරා ශිල්පියා හැටියට මං සාර්ථක වෙලා ඇති කියලා මං හිතනවා ගොඩක්. ඊළඟට අපි කතා කරනවා අපේ පතිනසොළ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකතුමා වගේම ප්‍රධාන නළුවගේ චරිතය හබුවන සමීර. ඉතින් සමීර අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව විදිහට සහ ප්‍රධාන නළුවගේ භූමිකාව ඔබ සමබර කරගත්තේ කොහොමද? ඒ වගේම ඔබේ රංගනය සහ අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඒ භූමිකා දෙක ගැන ඔබට සෑහීමකටපත් වෙන්න පුළුවන්ද? ඔව් වසිදව අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත් මම හිතන්නේ ප්‍රධාන නළුවගේ චරිතයට යම් සාධාරණ කිස්ටුනා කියලා මම හිතනවා. නමුත් මම හිතන්නේ අපි නෙවෙයි ඇත්තටම තීරණය කරන්නේ අපිව බලන අය. සහ අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව ගත්තොත් ඒකේ ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ එඩිට් එකේ ඉඳලා ඒකේ මියුසික් ඒ හැමදේම බලනකොට මම හිතනවා ඇවිල්ලා තියෙන කමෙන්ට් එක්ක වීඩියෝ එක බලපු අය කිව්ව දේවලුත් එක්ක මම හිතනවා ගොඩක් දුරට ඒක යම් මට්ටමකට සාර්ථකයි කියලා. සමීරගේ චරිතය ගැන දසිත් දකින්නේ කොහොමද? ඔහු නිවැරදිද? එයාගේම සමීරට ලැබෙන ප්‍රතිචාර කොහොමද? ඔව් ඇත්තටම මේ සමීර ගැන මම දසිත් විදියට හිතුවොත් මම හිතන්නේ කතාව ඇතුලේ සමීර කියන්නේ ඇත්තටම අර පිරිමියෙක්ගේ පැත්තෙන් බැලුවොත් සමීර කියන්නේ යම් මට්ටමකට සාධාරණයි. හැබැයි අපිට
ගොඩක් සාධාරණය කියන්න බෑ මොකද කතාව අවසානය වෙනකොට ඔහුට තිබුණ සමහර විට ඇයව අත නොහැර යන්න කියන තැන මම ඉන්නවා මම දසිත් විදිහට කතාව බලනකොට ඉතින් එන ප්‍රතිචාරගත්තොත් එහෙමනම් මං ගොඩක් බැනුම් අහනවා ඒ දවස්වල බැනුම්ම තමයි ඉතින් මම හිතනවා සාර්ථකයි කියලා චරිතය හොඳ අධ්‍යක්ෂකතුම මේ වීඩියෝක සංස්කරණය කරන්නේ ඔබ මේ වීඩියෝක තුළින් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන ප්‍රතිඵලය ඔබ මේ දුන්න කියලා හිතනවද ඒවගේම මේ පතිනිසලු මේ කෙඩි චිත්‍රපටය තුළින් ප්‍රේක්ෂකයන්ට දෙන්න දීලා තියෙන පණිවිඩය මොකක්ද ඔයතරම මේ සංස්කරණය වන්නත ඇඩිටින් එකේදී ගොඩක් කලාවට හිතන්න දෙයක් තමයි අපිට මේ කලර් ග්‍රේඩ් එක ගැන මොකද වර්ණ භාවිතය අනිවාර්යයෙන්ම කතාවක් තුළ හිතන්න ඕනේ මොකද ඒ වර්ණ භාවිතය හරහා තමයි කතාවේ තවත් ගුණාත්මක භාවය වැඩි අඩු වෙන්නේ. ඉතින් නැචරල් ගතිය තමයි අපි ගොඩක් කලාවට අරන් තියෙන්නේ. ඉතින් කලර් ග්‍රේඩ් එකත් ගොඩක් වට තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මේ කතාවෙන් දෙන ආදර්ශය කිව්වොත් ඇත්තටම කාන්තාවන් විඳින දුක ගැන තමයි අපි මේ කතාව තුළ කතා කරලා තියෙන්නේ. මොකද කාන්තාවක් ඉපදීමේ ඉඳලා මරණය දක්වා පුදුම වේදනාවක් විඳින කෙනෙක්. ඉතින් අපිට ඕනේ උනේ ගොඩක් සමාජයට මේ දේ එත්තු ගන්නන්න සහ ඒගොල්ලන්ට පෙන්වන්න මේ කාන්තාවගේ ජීවන චක්‍රය. ඉතින් ඒක තමයි අර අපි අර කලින් කතා කළා වගේ අර අවසානයේ ඉපදෙන දරුවත් යාළුවා මේක ඉතින් තවත් කාන්තාවගේ ජීවිතේ ආරම්භයක් කියන එක තමයි ඉතින් අපි එතනිනුත් පෙන්වන්නේ. ඉතින් තවත් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකට දාන්න. අපි සූදානම් මේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න. ඉතින් ඒ වගේම තමයි මේ පතින්සල ෆිල්ම් එකේ අපි තවත් මතක් කළ යුතු ස්තුති කළ යුතු කීප දෙනෙක් ඉන්නවා. ඉතින් අපි ඒවත් මතක් කරමු නේද? ඔව් අනිවාර්යෙන්ම. ඉතින් අපේ කුමලියෝ මතක් කරන්න ඕනේ තමයි අපේ කමලගේ චරිතය හොබපු ඇයව. ඒ වගේම අපි කඩේදී ගැමි කාන්තාවගේ චරිතය හොබපු ආදිත්‍ය ඇයවත් මතක් කළ යුතුයි. ඒ වගේම තමයි අපේ තව මට පොඩ්ඩක් අපිගේ නම මතක් කරමු. ශවින්දෝ මතක් කරන්න ඕනේ. ශවින්ද මල්ලි. ඒ වගේම ඉසව මල්ලි කඩේ මුදලාගේ චරිතය කළේ. ඒතර අම්මා අපර්ණා. ඉතින් ඒ වගේම තාත්තගේ චරිතය කරපු ශාක්‍යව අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ සහ එම තමයි අපේ ඇටෙන්ඩන්ට් දෙවෙනි චරිතය හොබවපු ටිෂාන්වත් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. තවත් විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනේ මේ නර්ස්ගේ චරිතය හොබපු වාසනාවල්. ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම හොස්පිටල් එක. ඉතින් කිරිඳිවල ප්‍රයිවට් හොස්පිටල් එක. ඉතින් අපිට ඒකත් දුන්නා ඒ වෙලාවේ. ප්‍රධාන වෛද්‍යතුමා කිසිම පැකිලීමකින් තොරව අපිට හොස්පිටල් එක දුන්නා. ලබා දුන්නා. අපවත් මතක් කළ යුතුයි. සහ ඉතින් අපේ ඊළඟ කතාව ද ලාස්ට් වීක් අවසන් කඩුල්ල. ඉතින් අපි බලමු මේක මොන වගේ එකක් වෙයිද කියලා සහ අපි ඒකෙත් රිවිව් එක මේ විදිහටම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් අලුත් කතාවකින් හම්බ වෙනකම් අපි ගිහින් එන්න. හැමෝම අපිත් එක්ක ඉන්න. බයි.